ඔයගොල්ලෝ ගාලා තියෙන මම YouTube channel එක හදන tutorial series එකේ දෙවෙනි episode එකේදී අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඔයගොල්ලන්ගේ mobile phone එකෙන් සරලව logo එකක් create කරගන්නදී අපිට මුලින්ම මේක create කරගන්න අපේ Play Store එකට යන්න ඕන. Apple phone එක නම් App Store එකට යන්න ඕනේ. මම ඉතින් යනවා. guys උඩ ඉන්න මම ඉදිරියට ෆෝන් මේකක් කරලා guys කරලා තිබ්බා. හරි ඊට පස්සේ අපි ගිහිල්ලා ගහ ගන්න ඕනේ මෙතන Pixel Lab කියලා. ඉතින් මේ විදිහට අපිට ගාම ඒ විදිහටම Pixel Lab කියලා. මේක මේ සමහර ෆෝන් වල picture edit කියලා තියෙනවා. Apple phone වගේ නම් picture edit කියලා තමයි මේක තියෙන්නේ. ඉතින් අපි මේක ඕපන් කරගමු. මේ විදිහට මම ඉතින් ඕපන් කරගන්න අපේ picture edit app එක. ඉතින් මම මෙතන ඉතින් මෙතන දාලා දෙන confirm. ඉතින් මම මේ new text එකක් තියෙනවා. ඒ text එක මම delete කරගෙන මෙතනට අපි දාගමු මුලින් background එකකට. මම දාගන්න සුදු පාට දාලා okay දෙනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා මෙතන කොනේම size එක තෝරන්න. එතන මේ තියෙනවා මෙතන මේ තිත් තුන දෙන්න guys. මම මෙතන තිත් තුන කියලා තියෙනවා. තිත් තුන click කරන්න ඕගොල්ලෝ මේ විදිහට. click කරාම ඕගොල්ලන්ට උඩින්ම තියෙන image size කියලා එකක්. අන්න ඒක click කරලා දැන් custom කියන එකේ මේ යටම ඊතලයක් යට මේ ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයට ගියට පස්සේ ඔයගොල්ලෝ square එක දීලා okay දෙන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගන්න තියෙන්නේ මේකේ ඔයගොල්ලන්ගේ channel එකේ නම හරි මොකක් හරි ඒක type කරගන්න. ඉතින් මෙතන මේ A එක click කරලා test කියන එක ගිහලා මේ test එක edit කියන එක ගියාට පස්සේ අපිට edit කරගන්න හැම test එක හොඳට. දැන් මම මෙතන ගහනවා මගේ channel එක කවින් ටෙක් නේ. ඉතින් මම K අකුරයි capital එකෙන් ගහන්න K capital K එකයි capital T එකයි. හරි. ඊට පස්සේ මෙතන හතර හරිද මෙතන okay දෙන්න ඕනේ. ඊට පස්සේ මේක ඉතින් මේ විදිහට තියාගෙන ඊට පස්සේ මෙතන දින හරියට අපිට size එක දිහා මම ලොකුවට දාගන්නම්. ඒක ඉතින් ඔන්න විදිහට මම size එක දාගත්තා. හරි. ආයෙ මේ click කරගමු අපි. ඊට පස්සේ අපිට මේකට color එකක් දාන්න ඕනේ. මම color එක දැනට දානවා guys සුදු. දැන් මම පේන්නේ කළුම දාලා තියෙනවා. ඊට පස්සේ අපිට දෙන්න guys මේක අර අපි පොඩ මැදලා ගන්න ඕන නිසා මෙන්න මෙතන තියෙන මේ relative position කියලා. ඒකේ මෙන්න මේක දීලා පිට මෙන්න ඔය විදිහට මැදලා ගන්න පුළුවන්. දැන් ඒකත් හරි. දැන් ඔක කොහොම තියාගෙන දැන් ඒක save කරගත්ත ඔය විදිහට. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට description එකේ link එකක් දාලා තියන්නේ. link එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට මම download කරන්න පින්තූර 4කට 3ක් හරි දානවා. අන්න ඒ ටික ඔයගොල්ලෝ download කරගෙන මේ මෙතන දිනවා. මෙතන ඔයගොල්ලෝ ප්ලස් දකුණක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා ප්ලස් මාක් එක ක්ලික් කරලා මෙතන from gallery කියලා. ඔයගොල්ලන් gallery ට තමයි මෙතනින් යන්නේ. gallery ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තියෙනවා පේනවද දන්නේ මෙතන අන්න ගියා guys පොඩ්ඩින් මම ආයෙන්න. ඔයගොල්ලන්ට කීය ගමන්ම තියෙනවා ඉතින් පේනවද දන්නේ මෙතන එකක් තියෙනවා මේක තියෙනවා. ඉතින් අපි මුලින්ම ගන්න ඕනේ මෙන්න මේක. ඔයගොල්ලෝ අතර මේ විදිහට කරගෙන ඒක මේ විදිහට අපිට ඕන ගන්නට මේක adjust කරගන්න ඕනේ. මේ පැත්තෙන් ඇදලා මේක බටන් එක අපේ ඇඟිල්ලෙන් ඇදලා adjust කරගන්නවා. අපිට ඕන ගන්නට මේ විදිහට මම මේක adjust කරගන්න මේ ගන්නට adjust කරගෙන මෙතන තියෙන ඔයාලට පොඩ්ඩක් පේනවද නැහැ. ඒ පොඩ්ඩේ ක්ලික් කරලා මෙතන තියෙන මේ හරියයි කතිරේ ඒ ක්ලික් කරලා මේ දෙක ටික් දෙක දාලා මේ මෙතන තියෙන මේ අර එකතු කිරීමගේ ඊතල දෙකින් දාලා ඒක ඔයගොල්ලන් ක්ලික් කරලා මෙතන okay දෙන්න. okay දීලා මෙතනින් ඔයගොල්ලෝ ක්ලික් කරනවා. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට දෙක අකුරයි අර image එකයි දෙකම එහාට මෙහාට කරගත්තා හොඳට. දැස්සේ දැන් මේ තියෙන අමුතු හැඩයක් තියෙනවා. ඒක දීලා අපිට දැන් මෙතනින් අපිට color එකක් තෝරගන්න හැට color ගන්න මෙතන texture කියලා එකක්. texture කියලා තියෙනවා. ඒක texture කියන ක්ලික් කරලා මෙතන දෙනවා. මෙන්න මේ texture කියන එක අයිඩි දුන්නාට පස්සේ මෙතන දෙනවා මෙන්න මේක. අර golden පාට එක අරගෙන මේක අපිට ඔන්න ඔය විදිහට අරගෙන මේකට add කරගන්න පුළුවන් හොඳට. ඉතින් ඒකත් හරිය add කරගත්තා හරි. ඊළඟට තියෙන අපි ආයෙ යටට යනකොට ඔයගොල්ලන්ට ඇති මෙන්න මේක දීලා මේක enable කරගෙන මේක ඔයගොල්ලෝ 14 වගේ දාගන්න. මේක පොඩ්ඩක් එකට මේක බිඳුවරම දාගන්න ඕගොල්ලෝ. ඒක බිඳුවරම දාන්න දෙන්නේ නැහැ guys. මේක පොඩ්ඩක් ඒක එකට දෙක එක 35ට වගේ දාගන්න ඕගොල්ලෝ.
ඊට පස්සේ ඒක හරිය දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලොන්ට ෂැඩෝ එකක් දාගන්න. මෙන්න මේක එනේබල් කරන්න වෙන විදිහට ෂැඩෝ එක දාගතයි. ෂැඩෝ එක ඔයගොල්ලෝ මේ ටික මම දාපු විදිහට දාගන්න ඊට පස්සේ හරිය දෙන්න. ඊට පස්සේ එන්ටර් ෂැඩෝ කියන එකත් අපි දීන්නටවත් කැතයි ඒක නම්. ඒක මම දෙන්නේ නැහැ. ඒ නිසා අස්සේ අපිට තව දෙන්න තියෙන්නේ ඉතරයි. අස්සේ ආයෙ මෙතන දින මේ එන මේ රිලේටිව් පොසිෂන් එකට ගිහලා මෙහෙම මේක වෙනස් කරලා හදාගන්න පුළුවන්. ඒකත් අපි හදාගත්තා පස්සේ මේක මෙහෙම තියාලා අපි මේ ක්ලික් කරලා හදාගන්න ඕනේ නේද? මේ මෙතන දින ලොක් කියලා රිබ් එක ලක්නක් එක ඇතුලේ ඉබරස් ලොක් කරනවා මේ අපි පොටර එකෙන් ටච් කරමු මුකුත් වෙන්නේ නැහැ. සාය ප්ලස් මාක් එකට ගිහලා එන ඊට පස්සේ අපිට මම උකට තව පොටර එකක් දාලා දෙන්න මෙන්න මේක මේ පොටර එකත් ඔයගොල්ලෝ ක්ලික් කරලා අරගෙන ඊට ඇඩ් කරගන්න ආයිස් පොඩ්ඩයි මට වැරදුන එක අපි මේ මෙතන තියෙන ඩිලීට් එකක් මම ඩිලීට් කරගන්න. එතන මේ පොද්දයක් ඔයගොල්ලෝ වෙන දන්නේ පොද්දකින් ගිහිල්ලා ෆ්‍රොම් ගැලරි ගිහිල්ලා එතනින් දාවේ ගන්න ඕනේ. මොනවද දාගත්ත ඒකත් අපි ඔන්න ඔය විදිහට තමයි අපි හදාගත්ත දැනට ඒක. අද ඉතින් දැන්ට ඉතින් ඔච්චරද මේක හදන්න දින සාය මෙතනට ගියා. ඔන්න තමයි ඒක දින්න මෙතන දින ඔයගොල්ලෝ කැමරා එක මාක් එකක් ඒ කැමරා එකේ මාක් එක ක්ලික් කරලා පස්සේ යනවා සේව් ඉමේජ් කියලා. ඒ ක්ලික් කරලා එතන මේ කස්ටම් කියන එක ක්ලික් කරලා මෙතනින් ඔයගොල්ලෝ දාගන්න අල්ටර් නෙමෙයි වෙරි හයි දාගන්න. අල්ටර් නෙමෙයි දාගන්න guys. ඔයගොල්ලෝ වෙරි හයි දාගන්න. අල්ටර් දැම්ම පොඩ්ඩක් ඒ කියන්නේ ඔයගොල්ලෝ පින්තූරෙන් එක්ක කෑල්ලක් කැපිලා එනවා හිමෙලක් එනවා. ඉතින් ඔයගොල්ලෝ දාගන්න ඕනේ මෙන්න මෙතන උඩම තියෙන එක PNG නෙමෙයි දාගන්න ඕනේ JPG. ඊට පස්සේ save to gallery වලට share දෙතයි. ඔයගොල්ලෝ save කරන්න පුළුවන් ඕන save කරගන්න නැත්නම් share කරන්න පුළුවන්. ඉතින් මම save to gallery දෙනවා. හරි ඉතින් ඔන්න ඉතින් මේක රියැක්ට් කරලා යනවා save වුණා. හරි. ඉතින් අද ගෙනා වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. වීඩියෝ අඩුවක් තියෙනවා එකක් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදම නම් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලන්නේ. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ මම ඔයගොල්ලෝ ඉස්සරහට ගේන මේ ටියුටෝරියල් YouTube channel තව දිගටම මම ඔයගොල්ලෝට ගේනවා. ඉතින් අදට මම වීඩියෝ එක නවත්තනවා.